ලෝක වැනිලා දිනය අදයි. කුළුපඩු ලොවේ රැජින නමින් හැඳින්වෙන ලෝකයේ වටිනාම සහ වැඩි භාවිතයක් සහිත වැනිලා මුල්කොට අද දිනය ලෝක වැනිලා දිනය හෙවත් වර්ල්ඩ් වැනිලා ඩේ ලෙසින් සැමරෙනවා. ලෝකය තුළ ස්වභාවික වැනිලින් ලබා ගැනීමේ ප්‍රභවය වැනිලා වන අතර එලෙස ස්වභාවික වැනිලීන් වෙනුවට විල්හෙල්ම් හාමන් විසින් කෘතිම වැන්ලින් නිෂ්පාදනය කොට ඊට පේටන්ට් බලපත්‍රය 1874 අප්‍රේල් 10 ලබාගෙන තිබෙනවා. එදා විල්හෙල්ම් හාමන්ගේ මුල් සමාගම අදටත් සිම්රයිස් ලෙසින් ලෝකයේ ප්‍රමුඛ සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වන අතර ඔවුන් කෘතිම වැන්ලින් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය ලබාගෙන වසර 150ක් පිරුණු දිනය ලෝක වැනිලා දිනය වර්ල්ඩ් වැනිලා ඩේ ලෙසින් සැමරීම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව 2024 අප්‍රේල් 10 ලොව ප්‍රථම ලෝක වැනිලා දිනය සැමරූ දිනය ලෙසින් ඉතිහාසයට එක් වූ අතර 2026 අප්‍රේල් 10 එහි තෙවැනි වර්ෂ සැමරුම යෙදී තිබෙනවා. අද දවසේ ශ්‍රී ලංකාව තුළ වැනිලා වාණිජෝ වැවීමෙන් ප්‍රමුඛ සහ විධිමත් සමාගම ලෙස පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම ක්‍රියාත්මක වෙනවා.